සන්තානං මෑණියෝ කියන්නේ කවුද? ආනා කියන නමේ තේරුම තමයි හන්නා. හන්නා කියලා කිව්වේ වරප්‍රසාද ලද්දී. ඇගේ නමේ තේරුම ඔබ දන්නව ඇති. හැබැයි ගම්මු ගමේ මිනිස්සු මොනවද කිව්වේ? නමනං ආශිර්වාද ලද්දී හන්නා. අවුරුදු 20ක් ළමයෙක් හදාගන්න බැරි සාප ලද්දියක් උඹ. ගමේ මිනිස්සු එහෙමයි කිව්වේ. නමනං හන්නා. නමනං ආශිර්වාද ලද්දී. දහබර සහෝදර සහෝදරයනි අද වගේ නෙමේ. අදත් සමහර වෙලාවට එහෙමයි. දරුවෙක් හම්බ වෙන්නේ නැති ගැහැණියෙක් දිහා බැලුවේ වපර ඇහෙන්. ඒක හිතුවේ දේව සාපයක් කියලා. දවසක් අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 20ක්. ඊට හපන් ඇගේ ස්වාමි පුරුෂයා ජුවකීනුතුමා හිටියේ සේවය කෙරුවේ දේව මාලිගාවේ. මිනිස්සු hina වුණා. ඔබ දෙවියන් වහන්සේට යාවේ දෙවියන් වහන්සේගෙන් අනිත් හැමෝටම උදව් ඉල්ල දෙන කෙනෙක්. දේව මාලිගාවේ ඉන්න කෙනෙක්. කෝ ගෙදර කෝ බිරිඳ කෝ දරුවෙක්. මිනිස්සු hina වුණා. සුදු ජේම්ස් මුනිතුමාගේ සුවිශේෂයෙන් බයිබලේ නැති වුණාට මේ ලස්සන කතාව දිග ඇරලා ලියලා තියෙනවා. ජෝකිනුතුමා යනවා කාන්තාරයට නොකා නොබී යාඥා කරන්න. ආනා ගෙදර ඉඳගෙන යාඥා කරනවා. මේ දෙන්නටම එකම වෙලාවේ දේවදූතයෝ දෙන්නේ දර්ශනය වෙනවා. ජෝකිනු උඹේ අඳෝනාව ස්වර්ගයට ඇහුණා. ගෙදර යන්න. ජෙරුසලම් මන්දිරේ රන් දොරටුව ළඟ ගෝල්ඩන් ගේට් එක ළඟ බිරිඳව හම්බ වෙයි. ආනව හම්බ වෙයි. ඇගේ කුසේ දරු පැටියෙක් ඉන්නවා. ඒ වෙලාවෙම දේවදූතේ දර්ශන එනවා ගේ ඇතුලේ අඬ හිටපු ආනාට. ආනා උඹේ කඳුළු ස්වර්ගයේ දැක්කා. කුසේ දරු පැටියෙක් පැලකෙරුවා. නැගිටලා යන්න. ස්වාමි පුරුෂයා ජුවකීනු හම්බ වෙයි. දෙරුසලෙම් මන්දිරේ රන් දොරටුව ළඟ දෙන්නම දුවගෙන එනවා. හරියටම රන් දොරකොඩ ළඟ හමු වෙනවා. 20 අවුරුද්දක් වේලිච්ච කුසේ, ඉරි තැලිච්ච කුසේ, වඳ කුසේ මේ ලෝකේ හම්බ වෙන්න පුළුවන් හොඳම දරු පැටියා දේව මෑණියෝ බිහි වෙනවා. එතනින් නතර වෙන්නේ නැහනේ. එනිසා මොකද වුනේ? දරුවෝ නැති අම්මලා, දරුවෝ නැති තාත්තලා අම්මලා සන්තනම් මෑණියෝ ළඟ දන ගැහුවා. එක යුවලක් හිටියා. තාත්තා පස්සේ කතෝලිකයෙක් වුණු බෞද්ධයෙක්. මේ යුවලට දරුවෝ හිටියේ නෑ. 5 අවුරුද්දක් අවුරුදු 5ක් ගියා විවාහ වෙලා දරුවෝ නෑ. කෝච්චියෙන් ගියා සන්තනම් මෑණියෝ හොයාගෙන. ලොරිවල ගියා. අන්තිම කාලේ මෝටර් සයිකල් එකෙන් ගියා. අතේ කර ගැටෙනකන් මෝටර් සයිකල් එකෙන් ගියා. සන්තනම් පල්ලි ගිහිල්ලා නුගගස් යට සාරි පටලගෙන වැලි පොළවේ ඉඳගෙන යාඥා කෙරුවා. දනිස් දෙක කළු වෙනකන් අඬ යාඥා කෙරුවා. අවුරුදු 5කට පස්සේ 20 අවුරුද්දක් දරුවෝ නැතිව හිටපු සන්තානං අම්මා මේ අම්මා තාත්තා දිහා බලලා දරු පැටියෙක් කුසේ පැලකෙරුවා. ඒ දරු පැටියා හම්බ වෙච්ච ගමන් ආයෙත් අරගෙන ගියා සන්තනම් පල්ලියට. අර අල්තාරේ උඩින් තියලා ඒ අම්මයි තාත්තයි යාඥා කර කර ඉන්නකොට මේ කිරි කැටියා එක පාරට මුණින් පෙරළුණා. අඩු වයසෙන්ම. ඒ දරුවා තමයි මේ ඔබට දේශනා කරන්නේ. එකයි මං කිව්වේ මං අද ණයක් ගෙවන්න ආවේ කියලා. ගෙවලා ඉවර කරන්න බැරි ණයක්. මදාබර සහෝදර සහෝදරියනි මං අපේ අම්මෙන් ඇහුවා. අම්මේ මට ප්‍රසාද් කියලා දැම්මේ ඇයි? අම්මා කිව්වා පුතේ අපි සන්තනම් පල්ලි ගිහිල්ලා අඬ හැමදාම කිව්වේ නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද
නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද. මගේ යටි බඩ සීස කරලා මැවුම් 20 ගාණක් දාලා ඔයාව ඔඩොක්කොට දුන්නු ගමන් මගෙන් ඇහුවා නම මොකද්ද කියලා. මට එක පාරට මතක් වුණේ අපි අවුරුදු ගාණක් අඬ කියපු නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද. ඒ හින්දායි නම දැම්මේ කිව්වා.